ආයුබෝවන් ඇක්සස් ඇග්‍රි YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ දකින්නේ අප ආයතනයට අයත් කුරුඳු වගාවක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මේ වගාවට අවුරුද්දක් පමණ වයස වෙනවා. අඩි 2.5ක් පමණ එකක් තියෙනවා. ඉතින් දැන් කැලේ වෙවිලා තියෙන්නේ. මේ කැලේ සුද්ධ කරලා පස් දාන්න ඕන. ඉතින් කුරුඳු කියන්නේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්, හොඳ ආදායමක් ගන්න පුළුවන් භෝගයක්. ඉතින් ඕගොල්ලෝ මේ වගේ කුරුඳු වගාවක් ආරම්භ කරනවා නම් ඒක කරන හැටි මගේ channel එකේ තවත් වීඩියෝ තියෙනවා. ඒවත් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපගේ channel එක subscribe කරන්න. ඉදිරියේදී ඔබට මේ ඉඩම් වල වගා කටයුතු කරන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට වීඩියෝ ගෙනෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි තනකොළ තියෙන ඔක්කොම උදුළු ගාලා සුද්ධ කරන්න ඕන. ඊට පස්සේ ගස් වටේට පස් දාන්න ඕන. දැන් මේ වගාව සුද්ධ කරලා පස් දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ කුරුඳු පැලයක් නඩත්තු කරගත්තොත් අපිට අවුරුදු 100ක් අස්වැන්න නෙලන්න පුළුවන් කියලා තමයි අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඉතින් අඩි 4යි 3 ප්‍රමාණයට තමයි අපි මේ කුරුඳු වගාව පිටවලා තියෙන්නේ. ඉතින් අවුරුදු 3ක් නිසියාකාරව නඩත්තු කරගත්තොත් අපිට මාස 6න් 6 ආදායම ලබා ගන්න පුළුවන්. ඉතින් හොඳ වගාවක්. ඉතින් මේ ශ්‍රමය තමයි වැඩිපුර අවශ්‍ය වෙන්නේ මේ ඉඩම් නඩත්තු කරන්න. වල් බෙහෙත් පාවිච්චි කරන්න බෑ අපිට කුරුඳු වගාවේ වල් මර්ධනය කරන්න. ඉතින් මේ විදිහට නඩත්තු කරගත්තොත් අවුරුදු 3කට පස්සේ අපිට ආදායමක් ගන්න පුළුවන්. ඉතින් අපගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. එනම් මෙවැනි වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.